අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකට ඇඩ් කරගන්නම ඕන ගොඩක්ම සරල ගොඩක්ම පවර්ෆුල් මෙතඩ් එකක්. ඒ තමයි අයිස් ට්‍රීට්මන්ට් එක. අයිස් ට්‍රීට්මන්ට් එක වැදගත් වෙන්න හේතුව ඒකෙන් අපිට ගොඩක් බෙනිෆිට්ස් ලැබෙනවා. දැන් අපි බලමු අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකෙන් අපේ ස්කින් එකට ලැබෙන වාසි මොනවද කියලා. ස්කින් එකේ තියෙන ඔයිලි ගතිය කන්ට්‍රෝල් වෙනවා. ඒ වගේම පිම්පල්ස් එන එකත් ගොඩක් අඩු වෙනවා. පිම්පල් මාක්ස්, ලප කැලල් වගේ ස්කින් එකේ තියෙන ඩාර්ක් ස්පොට් අයින් කරගන්නත් මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක උදව් වෙනවා. සමේ තියෙන එල්ලා වැටීමේ ස්වභාවය අඩු කරලා ස්කින් එක ටයිටන් කරනවා. ඉන්ස්ටන්ට් ෆ්‍රෙෂ් ලුක් එකක්, ස්මූත් ලුක් එකක් ලැබෙනවා. ඇස් වටා තියෙන ඩාර්ක් සර්කල් එක අඩු වෙනවා. නැචුරල් ග්ලෝ එකක් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපේ ස්කින් එකට මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකෙන් ගොඩක් බෙනිෆිට්ස් ලැබෙනවා. ඒ නිසා මේක ඔයාගේ ඩේලි ස්කින් කෙයාර් රූටින් එකට ඇඩ් කරගන්නම ඕන හැබිට් එකක්. ඒ වගේම මේ ට්‍රීට්මන්ට් එක ඔයාගේ මෝර්නින් රූටින් එකට ඇඩ් කරගත්තොත් ඔයාට උදේම හොඳ ෆ්‍රෙෂ් ලුක් එකක් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම නයිට් රූටින් එකට එකතු කරගත්තොත් රාත්‍රී පුරාවටම ස්කින් එක රිලැක්ස් කරගන්නත් මේ ට්‍රීට්මන්ට් එක ඔයාට උදව් වෙනවා. දැන් අපි බලමු කොහොමද මේක හරියටම යූස් කරන්න කියලා. ඔයාට ගෙදර තියෙන අයිස් ට්‍රේ එකෙන් අයිස් කියුබ් හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ට්‍රීට්මන්ට් එකටම තියෙන අයිස් මෝල්ඩ් එකක් ගන්නත් පුළුවන්. හැබැයි ගොඩක්ම ලේසි අයිස් මෝල්ඩ් එක ගත්තොත්. මොකද ඒක අල්ලගන්න හරිම පහසුයි. ඩිරෙක්ට් අයිස් කියුබ් එක මුහුණට තියෙන එකෙන් ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා පිරිසිදු කොටන් රෙදි කෑල්ලකින් අයිස් කියුබ් එක ඔතලා මුහුණ රවුම්ව මසාජ් කරන්න. එක තැන ගොඩක් වෙලා තියන්නත් එපා. ඒ වගේම ගොඩක් ස්කින් එකට තද කරන්නත් එපා. එහෙම වුණොත් ස්කින් එක බර්න් වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් ස්කින් එක ඩැමේජ් කරගන්න නැතිව මේ ට්‍රීට්මන්ට් එක කරන්න. මේ අයිස් රෝලට නිකම්ම වතුර දාලා මේ සත්කාරය කරනවට වඩා ස්කින් එකට පෝෂණයක් ලැබෙන විදිහට ස්වභාවික දේවල් වලිනුත් කරන්න පුළුවන්. ස්කින් එක ග්ලෝ කරගන්න, හයිඩ්‍රේට් කරගන්න වගේම ස්මූත් ලුක් එකක් ගන්නත් ඇලෝවේරා, කියුකම්බර් වගේ දාලා මේ ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්. ඒ වගේම ඔයිල් කන්ට්‍රෝල් කරගන්න, ඇක්නි එන එක කන්ට්‍රෝල් කරගන්න ග්‍රීන් ටී භාවිතා කරන්නත් පුළුවන්. ස්කින් එකට බ්‍රයිටන් ලුක් එකක් ගන්න, ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් ගන්න හාල් වතුර යූස් කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඔයාගේ ස්කින් ටයිප් එක අනුව ස්කින් එකට ගැලපෙන මේ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් භාවිතා කරලත් මේ ට්‍රීට්මන්ට් එකෙන් ගොඩක් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි අයිස් රෝල ඩිරෙක්ට් යූස් කරන්න එපා ස්කින් එකට. ඒ වගේම සෙන්සිටිව් ස්කින් එකක් තියෙනව නම් ඔයාට අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න. ස්කින් එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයත් අද ඉඳලම මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක ඔයාගේ ඩේලි රූටින් එකට එකතු කරගෙන බලන්න. අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙන රිසල්ට් එක කමෙන්ට් එකකින් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම දැනට මේ ට්‍රීට්මන්ට් එක කරන කෙනෙක් නම් ඔයා ඒකේ රිසල්ට් එක කොහොමද කියලත් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක අනිත් අයට ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ වගේ ලස්සන වෙන වීඩියෝස් දිගටම බලන්න channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න කියලා තාතරින් මතක් කරනවා.
එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. අදට ගිහින් එන්නම්.